හෙල්ලෝ ළමයි ඉතින් ඔයාලට කොහොමද? මම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් මම ඔයාලට hair treatment වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද මම මගේ කොණ්ඩෙට සෝස් දාලා මසාජ් කරන්නයි යන්නේ. නෑ සෝස් නෙමෙයි. මේක සෝස් බෝතලයකට මම දාලා හදාගත්ත පොඩි ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ඔය නළල පැත්තේ වගේ පොඩි බේබි හෑර්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ওই බේබි හෑර්ස් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මම ඔය කරන නැචරල් ට්‍රීට්මන්ට් වල ප්‍රතිඵල විදිහට තමයි. මම සාමාන්‍යයෙන් කඩෙන් සල්ලි දීලා අරන් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ෂැම්පූ, කන්ඩිෂනර්, ඔයිල් එකක් අරන් පාවිච්චි කරොත් ඇරෙන්න. ඔයිලුත් ගොඩාක් වෙලාවට මම ගෙදර තමයි හදාගෙන පාවිච්චි කරන්නේ. ඉතින් ওই වගේ ට්‍රීට්මන්ට් ගොඩාක් මම අපිට සාමාන්‍යයෙන් ස්වභාවිකව හොයාගන්න පුළුවන් දේවල් වලින් තමයි මම ගොඩාක් ට්‍රීට්මන්ට් කරන්නේ. ඉතින් අදත් ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් තමයි මේ අරන් ආවිල්ලා තියෙන්නේ. මම ඉතින් මෙතන අරන් තියනවා පොකුරු වදමල් 6ක් විතර වගේ මෙතන තියෙනවා 6ක විතර පෙති. මල් ටික සෝදලා අරගෙන පෙති ටික මම ওই වගේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා වතුර දාන්න නැතුව බ්ලෙන්ඩර් කරන්න හැදුවා. ඒ වුණාට වතුර දාන්නේ නැතුවක බ්ලෙන්ඩර් වෙන්නේ නැහැ. ඒක හින්දා වතුර වලින් මේස හැන්දක් දෙකක් විතර වගේ චුට්ටයි දාන්නේ. බ්ලෙන්ඩ් වෙන්නේ නැති නිසා තමයි වතුර චුට්ටක් එකතු කරගන්නේ. ඒ විදිහට චුට්ටක් වතුර දාලා මුලින්ම මම වදමල් ටික බ්ලෙන්ඩ් කරගන්නවා. වතුර මේස හැන්දක් විතර දැම්මට පස්සේ හොඳට බ්ලෙන්ඩ් වෙනවා. ඔයාලට පේනවා ඇති. මේ විදිහට විනාඩි 5ක් විතර හොඳට කෑලි නැති වෙන්න කුඩු වගේ වෙනකම්ම හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මුලින්ම. ඊළඟට මම ওই වදමල් පේස්ට් එක රෙදි කෑල්ලකට දාලා හොඳට පෙරා ගන්නවා. ඉතින් ওই වගේ කුඩු පොඩ්ඩක් තමයි ඉතුරු වෙන්නේ. අර පෙරා ගත්තත් අර පීරිසියේ චුට්ටක් පේනවා ඇති ඔයාලට කුඩු තියෙනවා. ඒක හරියටම පෙරිලා අයින් වෙන්නේ නැහැ. ඊළඟට මේකට දාන්න ඕනේ අනිත් දේවල් ටික මම ඔයාලට දැන් පෙන්නන්නම්. මම මේකට තව පාවිච්චි කරනවා ඔය තියෙන්නේ කෝමාරිකා මදෙත් කෑලි නැති වෙන්න හොඳට අර රෙදි කෑල්ලටම දාලා රෙදි කෑල්ලෙම පෙරාගෙන ජෙල් එක විදිහට තමයි මම අරන් තියෙන්නේ. ඊළඟට තියෙනවා E විටමින් කරල් දෙකක්. ඊට පස්සේ ඔයාලා ගන්න කැමතිම ඔයිල් වර්ගයක් ඕන එකක් ගන්න. මොකුත්ම නැත්තම් පොල් තෙල් චුට්ටක් හරි කමන්නේ ගන්න. ඉතින් ඔය ටික දාලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මුලින්ම මම කෝමාරිකා ටික දැම්මා. ඊළඟට ඔයිල් වලින් තේ හැන්දක් වගේ දා ගන්නවා. ඊළඟට ඒ විටමින් කරල් දෙකේ තෙලුත් ඕකටම දා ගන්නවා. ඉතින් ඔයාලට ගොඩක් හොඳයි කෝමාරිකා මදේ ගන්නකොට ජෙල් එක රෙදි කෑල්ලකට දාලා ජෙල් විදිහට පෙරා ගන්න පුළුවන් නම් අර කෑලි හිටින්නේ නැති වෙන්න. කෑලිත් එක්ක දාගත්තාම ඕක අර කොණ්ඩේ ඇලිලා කොණ්ඩ කස් දෙක තුන වගේ ඇලිලා අමාරුයි පොඩ්ඩක් හොදලා අයින් කරන්න. ඉතින් විනාඩියක් දෙකක් විතර වගේ මේකේ දාලා තියෙන ඔයිල් ටිකත් හොඳට කලවම් වෙනකන් හොඳට මික්ස් කරගන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ මම ඕක ඔලුවට ගන්න ලේසි හින්දා මේ වගේ බෝතලයකට තමයි දාගන්නේ. ඕක සෝස් බෝතලයක්. නිකන් අතින් අරන් ගන්නකොට ජෙල් එක නිකන් කොණ්ඩෙ දිගේ පහළට ගිහිල්ලා බිමට වැටෙනවා. ඒක නිසා ඕකෙන් අර හොඳට අර උල වගේ තියෙන හින්දා අන්න එකෙන් හොඳට ගා ගන්න පුළුවන් කොණ්ඩෙට. මේක ගොඩක් හොඳයි වෙන කාට හරි කියලා ඔන්න ඔය විදිහට මේ තනියම ගා ගන්න අමාරුයි මේක කොණ්ඩෙන් පල්ලට වැටෙන හින්දා. කාගේ හරි උදව් ඇතුව හොඳට ඔය වගේ කොණ්ඩේ අයින් කර මැදින් කොටස් වලට බෙද හොඳට කොණ්ඩෙටයි අගිස්සටයි සම්පූර්ණයෙන්ම ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් හොඳයි ඩැමේජ් hair වලට හොඳයි. වියලි කෙස් වලට ඒ වගේ ගොඩාක් කොණ්ඩේ තියෙන ලෙඩ වලට මේක ගොඩාක් හොඳයි. ඉස්සොරි වලට හොඳයි. අලුතෙන් බේබි හෑර්ස් වවා ගන්න මේ ට්‍රීට්මන්ට් එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලා මේක try කරලා බලලා මට රිසල්ට් එක කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඉතින් මේ වදමල් වල තියෙන ගුණය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. හැමෝම වගේ දන්නවා. හොඳට කොණ්ඩේට හොඳ තෙතමනයක් ගන්න, ඩැමේජ් hair වලට, ඒ වගේම කොණ්ඩේ ඉක්මනට දික් කර ගන්නත් මේක ගොඩාක් අපිට හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි මේ වදමල් අපිට නැචරල් ෂැම්පූ එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ අපි කරපු ට්‍රීට්මන්ට් එකේදී මේකට අපි ඔයිල්ුයි තව ඊගාවට E විටමින් එකේ ඔයිලුත් දාලා තියෙනවා. ඒක නිසා මේක ෂැම්පූ එකක් විදිහට නිකම්ම සෝදලා අයින් කරන්න බෑ. මොකද අර ඔයිලි ගතිය කොණ්ඩේ තියෙනකොට නිකන් ෂැම්පූ දාන්න නැතුව සේදුවාම ඒ ඔයිල් ගතිය යන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ෂැම්පූ දාලා ෂැම්පූ දානකොට හිස් කබලට විතරක් ෂැම්පූ දාන්න. ෂැම්පූ දාලා සෝදලා අයින් කරලා කන්ඩිෂනර් දාන්න. ඔය hair mask එක දාලා විනාඩි 5ක් 10ක් විතර ඔය වගේ හොඳට කොණ්ඩේ මසාජ් කරලා
පැය භාගයක් විනාඩි 45ක් වගේ ඉඳලා ඔයාලට කොණ්ඩේ සෝදලා දාන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. හැමෝම පරිස්සමට ඉන්න හැමෝටම බුදු සරණයි.